අයිබෝවන් මගේ ආදරණීය අම්මලා තාත්තලා සහ ඇත්තට මේ වෙලාවේ අපෙන් ඇප්ලයි කරලා ඉන්න ඇප්ලයි නොකර ඉන්න ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලා සියලු දෙනාම මම මේ වීඩියෝ එකට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක ඉතාමත් ස්පෙෂලිම මම කියන්න ඕන මාස්ටර්ස් බයි රිසර්ච් ඇප්ලයි කරලා ඉන්න අපේ සහෝදර සහෝදරියෝ අපේ ස්ටුඩන්ට්ස්ලට සහ ඒ ස්ටුඩන්ට්ස්ලගේ අම්මට තාත්තලට ඇත්තෙන්ම මම මේ ගැන පෙරත් වීඩියෝ එකක් දැම්මා. හැබැයි මේක මට ඊයේ ආපු අප්ඩේට් එකක්. University of Wolverhampton එකට කලින් ටියුෂන් ෆී එකකින් කොටසක් පේ කරලා යන්න පුළුවන්කම තිබ්බනේ මාස්ටර්ස් බයි රිසර්ච් ප්‍රෝග්‍රෑම් වලට. එතකොට ඒගොල්ලෝ ස්කෝලර්ෂිප්ස් දුන්නා, හැමදේම දුන්නානේ. මම පුල පුලා මම ඔයාලට ගිය සෙප්තැම්බර් ඉඳලා කියනවා නේද අනාගතයේදී මාස්ටර්ස් බයි රිසර්ච් ප්‍රෝග්‍රෑම් වලට එංගලන්තේ එන තියෙන අවස්ථාව ස්ටුඩන්ට්ලට අහුරන්න යන්නේ, අහුරගෙන වහගෙන යන්නේ ගොඩාක් යුනිවර්සිටිස් වලින් මේක නැති කරලා තියෙනවා දැන් කියලා. තව යුනිවර්සිටි එකක් ඊයේ. එහෙම නැත්නම් වොල්වර්හැම්ප්ටන් යුනිවර්සිටි එක ඊයේ ඒ පියවර ගත්තා. කොහොමද දන්නවද ගත්තේ? හරිම ට්‍රිකි විදියට. හරිද? දැන් මෙච්චර කල් ටියුෂන් ෆී එකෙන් කොටසක් පේ කරලා එන්න පුළුවන්කම තිබ්බනේ. ඔන්න දැන් ඊයේ ඉඳලා හැම ළමයෙක්ටම මාස්ටර්ස් බයි රිසර්ච් ප්‍රෝග්‍රෑම් වලට එද්දී ෆුල් ටියුෂන් ෆී එකම පේ කරන්න ඕන. ඒ ටියුෂන් ෆී කීයක්ද දන්නවද? 22000 pounds. පවුම් 20000ක්. පවුම් 20000ක් ගාලා මාස්ටර්ස් බයි රිසර්ච් කරන්න එංගලන්තෙට එන්න පිස්සු යන්නේ ද අපේ අහිංසක මිනිස්සුන්ට. ජීවිතේට එන්න එපා. ඇත්තටම එන්න එපා. මම ඒජන්ට් කෙනෙක් තමයි. හැබැයි මමත් මිනිස්සෙක්. එන්න එපා. වටින්නේ නැහැ. එච්චර එහෙම වටින්නේ නැහැ. එච්චර ගණන් වියදම් කරන්න එපා ඇත්තටම. හිතන්නවත් එපා. කවුරු හරි මෝඩෙක් ඒජන්ට් කෙනෙක් කියනවා නම් ඔයාට මේ ඒ උනාට පුළුවන් නෑ එන්න එපා. බෑ. ඔයාට ඒ ගාන හම්බ කරගන්න බෑ. එහෙම බෑ. ඒක බොහොම පැහැදිලිව කියන්න ඔයා වගකීමක් ගන්නවාද මට මේ 20000 pound 22000 pound 20000 උන් නෙවෙයි තවත් ලක්ෂ 10ක් වැඩිපුර යනවා. ඒක හම්බ කරන්න පුළුවන් කියලා වගකීම ගන්නද කියන ටක් ගාලා කේන්තිය. ඒක නිසා කවදාවත් එච්චර වියදමක් කරලා එන්න එපා. වැඩක් නෑ. තේරුමක් නෑ. ඒ විදිහට යුනිවර්සිටිස් වහගෙන දැන් බොහොම මං හිතන්නේ යුනිවර්සිටි දෙකක් තුනක් තමයි තියෙන්නේ. මට හරිම ඍණාත්මක ෆීලිං නෙගටිව් ෆීලිං එකක් තියෙන එක ගැනත් මට හිතෙනවා මාස්ටර්ස් බයි රිසර්ච් වලට ඒ යුනිවර්සිටි දෙක තුනත් අනිවාර්යයෙන්ම වහයි කියලා. ඒ කියන්නේ යුනිවර්සිටි ෆී පේ කරලා තියෙන ළමයින්ට පවා විත්ඩ්‍රෝ කරන්න වෙයි කියලා මට හිතෙනවා මේ සැප්තැම්බර් වෙද්දි. ඒක හරියටම මම මේ තහවුරු කරලා කියන කාරණයක් නෙමෙයි. හැබැයි මෙච්චර කල් මං ඔහොම මේ ප්ලෑන් පහුගිය අවුරුදු 10 15 ඇතුළත තිබ්බ ප්ලෑන්ස් ටික ඇනලයිස් කරලා ගිහුව හැමදේම හමුණා. මම මේක අනිවාර්යයෙන්ම මට මතක ඇත්තනේ මම කියන්නේ දිගටම අපේ වීඩියෝස් බලපු ආරුවෙක් නම් බලපු ඇප්ලිකන්ට් කෙනෙක් නම් මම මේ කියන කතාව ඇත්තටම දන්නවා. කිව්වා ඒක ඒ විදිහට මුණා. මට හිතෙනවා ටියුෂන් ෆී පේ කරලා තියෙන දරුවන්ගේ පවා මේගොල්ලෝ මාස්ටර්ස් බයි රිසර්ච් යන එක විත්ඩ්‍රෝ කරයි කියලා එහෙම ප්‍රශ්නයක් වෙයි කියලා. ඒක නිසා ස්ටුඩන්ට් තනියෙන් ඇප්ලයි කරන කෙනෙක් නම් මාස්ටර්ස් බයි රිසර්ච් අනිවාර්යයෙන්ම ඒජන්ට් කෙනෙක් කරහා යන්න මේ වෙලාවේ. මොකද ස්ටුඩන්ට් එන්නේ නැති නිවුස් ගොඩාක් ඒජන්ට්ස්ලත් එක්ක ෂෙයා කරනවා. බොහොම ප්‍රවේශමෙන් වැඩ ටික කරගන්න තනියෙන් යනවා නම් මම ප්‍රාර්ථනා කරනවාට ඇත්තටම වගේ කාරණය ඉතාමත් හොඳින් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉෂ්ට කරගන්න ලැබෙන්න කියලා. හැබැයි ඉතාමත් අවධානයෙන් වැඩේ කරගන්න. එහෙනම් මේ වීඩියෝ එක බැලුවට ඔයාට බොහොම ස්තුතියි. ඔයාගේ යාළුවන්ට, ඔයාගේ අනිත් ෆැමිලිස් වලට, ඔයා අඳුරන කියන කට්ටියට ඒගොල්ලන්ට පේනත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න. හැමෝටම උදව්වක් වෙයි මේක අනිවාර්යයෙන්ම. එහෙනම් බොහොම ස්තුතියි මෙච්චරලා වීඩියෝ එක බැලුවට. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. අයබෝවන්.